ආයුබෝවන් ඔබට ඒ වගේම ලබන්නා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන සුබම සුබ වාසනාවන්ත සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ඔන්න ප්‍රාර්ථනා කරනවා ඔබට සහ මට. ඉතින් අපි අද චුට්ටක් බලමු ද අවුරුද්ද වෙනුවෙන් මේ සුබ අලුත් අවුරුද්දක් අපි උදා කරගන්නේ කොහොමද කියලා. දැන් රූපවාහිනියෙන් එළියට නිතරම කියනවා සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා. වෙන විදිහ කරගන්න විදිහ කියනවා. එතකොට අපිත් හිත ඇතුලෙන් සුබ අලුත් අවුරුද්දක් උදා කරගන්න ඕන කියලා ඒ වෙනුවෙන් කැප වෙනවා. අපි මේ කටින් කියන සුබ අලුත් අවුරුද්දක් වේවා කියන වචනේ අපි කටින් කියන්නේ ඒක පුරුද්දටනේ. එහෙන් කියනකොට අපිත් මෙහෙන් එසේම වේවා කියනවා. හැම කෙනෙක් සුබ පතනවනේ අවුරුද්ද වෙනුවෙන් නේද? එතකොට ඒ අවුරුද්ද ඒ උත්සවේ ඇත්තටම සුබ කරගන්න පුළුවන් මිනිසුන් ඉන්නවා, බැරි මිනිසුන් ඉන්නවා. පුළුවන් මිනිසුන් හදවතින්ම ඒක හදවතේ පිනායම්ෙන්ම ඒක පිළිගන්නවා, එළියට සුබ පතනවා. අමාරුවෙන් ඉන්න ජීවත් වෙන සුබ කරගන්න ආර්ථික අතින් අපහසුතා අතින් ඉන්න අය ඒ වචනේ කටින් කියලා ඇතුලෙන් තැවෙන්නේ නැද්ද? ඔබත් මමත් අපි සියල්ලෝම මුහුණ දුන්නු මේ ලෝකෙට අන්තිමටම ආපු ව්‍යසනේ කොරෝනා ව්‍යසනේ. මේ කොරෝනා ව්‍යසනේ නිසා මනුස්ස ජාතියට සිද්ධ වෙච්ච දේ අපිට ආයෙන් අමුතුවෙන් කතා කරන්න අවශ්‍ය නැහැනේ. ඒ මිනිස්යාගේ සියලුම පැතිකඩවල් ආර්ථිකයෙන් පටන් අරගෙන ආර්ථිකයේ සමාජයේ අධ්‍යාපනය සියලුම අංශ වලින් අපි බිඳුණු බිඳිල්ල තාම අපිට ඔළුව උස්ස ගන්න බැරිව තමයි අපි ලත වෙන්නේ. මේ ඛේදවාචකයේ නිසාම අපිට සුබ වෙන්න තියෙන සියලුම අවස්ථා අසුබ වෙමින් තමයි අපි මේ ඉදිරියට ගමන යන්නේ. හරිම අමාරුවෙන්. ඒක ඔබට මට අපි සියල්ලන්ටම පොදුයි. අපි මෙහෙම හැඩ ගෙහෙමු. වෙන අවුරුදු වල වගේ නැතුව 2025 අලුත් අවුරුද්ද අපි අලුතෙන් බලමුද? අලුතෙන් හිතමුද? සුබ වෙන්න පුළුවන් විදිහට ආර්ථිකයේ ශක්තිමත් නම් ඔබට මම කියන මේ කාරණාව බලපාන්නේ නැහැ කිසිම විටක. මට අදහසක් දෙන්න හිතෙන්නේ අතේ මිල මුදල් නැතිව නමුත් අපි පිටට නෑදෑයින්ට හැමෝටම යුතුයකම් ඉෂ්ට කරන්න ඕනා නේද කියලා මනස ඇතුලේ හිරවීමක ලතවිල්ලක ඉන්න දයාබර මිනිසුන්ට මගේ මේ පුංචි යෝජනාව. මේක අලුත් විදිහක්, අලුත් දැක්මක්. ඔයා මේ අවුරුද්ද සැලසුම් කරලා තියෙන්නේ ඔයාට කරගන්න බෑ. නමුත් අර යුතුයකම වෙනුවෙන් එක දිගට ආපු පැවැත්ම වෙනුවෙන් ඒ සංග්‍රහ කටයුතු ඒ අලුත් අවුරුද්දට මුණ දෙන හැම සියලු අංශයක්ම ඒ විදිහටම කරගන්න ඕන. මොකද පිටින් නැත්තම් ඔබට චෝදනා වෙනවා. ඔන්න මේ අවුරුද්දේ අපිට සැලකුවේ නැහැ කියලා නෑදෑයෝ කියයි, යාළුවෝ කියයි, රටේ අය කියයි, ගමේ අය කියයි. ඉතින් ඒ අසහනයට ඔයා මුණ දෙන්න ඕනනේ. එතකොට ඔයා මෙහෙම දැන් කරන්න හිතාගෙන ඉන්නවද? Tamanට කරගන්න අමාරුයි. අවුරුද්ද සාර්ථක කරගන්න අමාරුයි. ඔය සුබ අලුත් අවුරුද්ද තියෙන්නේ ඇත්තටම රතිඤ්ඤ සද්දේවත් කොහාගේ සද්දේවත් කැවුම් වල රසයේ කිරිබත් රසයේවත් නෑදෑයෝ එකට බත් වේලක් කන එකේවත් නෙමෙයි. ඇත්තටම ඔය සුබ කියන தත්ත්වය තියෙන්නේ Tamanගේ හදවත හිර වෙලා නැතුව රිලැක්ස් වෙලා. එහෙම නැත්තම් ප්‍රශ්නයක් නැතුව නිදහසේ තියනවා නම් තමයි අපිට හැම මොහොතක්ම සුබ අලුත් අවුරුදු මොහොතක් තමයි. අපි මේ අප්‍රේල් මාසෙ විතරක් ඕක තෝරගත්තට ඕක ජනවාරි පෙබරවාරි මාර්තු මැයි ජූනි ජූලි ඕන මාසයකට අපිට ওই නම දාගන්න පුළුවන්. ඕක නමක්. ඕක බෝඩ් එකක්. අවුරුද්ද වෙසක් නත්තල් කියන්නේ බෝඩ්නේ. ඒකම අපි පිටින් දාපු නමක් නේ. ඉතින් අපිට හැම ගෙවෙන මොහොතක්ම සුබ අලුත් අවුරුද්දක් හරි සුබ නත්තලක් හරි කරගන්න පුළුවන්නේ. අපේ ඇතුළාන්ත දෙවිල්ලක් නැත්තම් තමයි එහෙම කරගන්න පුළුවන්. ඉතින් මම යෝජනා කරන්නම් ඔයාට සුබ කරගන්න ඕන නම් ආර්ථිකේ අඩුපාඩු තියෙනවා නම් ඔයා ඇත්තටම ණයක් වෙලා හරි
තමන්ගේ තියෙන දෙයක් උගස් තියලා හරි කාගෙන් ඉල්ලගෙන හරි මේ අවුරුද්ද ලොකුවට සමරන්න සැලසුම් කරලා තියෙනවා නම් ඔයා මතක් කරන්න ඒ අවුරුද්ද අප්‍රේල් 20 30 කියමුකෝ අපි අවුරුදු ඉවර වෙන්නේ. ඒ 30 වෙනිදාගෙන් පස්සේ ඔයාට අර ණයට ගත්තු මුදල ඔළුවේ අසහනයක් විදිහට පවතිනවා නම් ඔයාට ගෙවුණු අවුරුද්ද ගැන සැනසීමෙන් සුබදායකව ආපසු බලන්න පුළුවන්ද? මම යෝජනා කරන්නේ ඔබ 2025 වසර අවුරුද්දට සාර්ථකව මුණ දෙන්න බැරි නම් ඔබට පුළුවන් විදිහට සැලසුම් කරලා බලමු. මට මේ අවුරුද්දේ කරන්න පුළුවන් මෙන්න මේ සීමාව පමණයි. නෑදෑයින්ට හරි යාළුවන්ට හරි කාට හරි ඔබට කරන්න පුළුවන් සීමාව මෙච්චරයි. එහෙම කියලා ණය නොවි ඔබ ණය නොවි තියෙන දේවල් විකුණන්නේ නැතුව උකස් තියන්නේ නැතුව ඔබට පුළුවන් මට්ටමට මේ සැරේ අවුරුද්දට මුහුණ දීලා බලමුද? බැරි වෙලා හරි අර හැමදාම ආය මේ නෑදෑයින්ට එහෙම කෑම දෙනවා තෑගි දෙනවා ඉතින් දෙනවා තමයි අපි ඒව සාම්ප්‍රදායික යුතුයකම්නේ ඒව රකින්න ඕනනේ ඒව කරනවට නෙමෙයි මම මේ යෝජනාව කරන්නේ ඔබට ඇතුළාන්තයේ දෙවිල්ලක් නැතුව සුබ අලුත් අවුරුද්දක් උදා කරගන්නේ කොහොමද කියලා. ඔයා බලන්න ඔයාට පුළුවන් විදිහට බලන්න මේ අවුරුද්දේ පුළුවන් විදිහටයි මම මේ සැරේ කරන්නේ කියලා ඒ ඔයාගේ වටේ ඉන්න පිරිසට කියලා බලන්න. කියලා ඔයාට පුළුවන් විදිහට සංග්‍රහ කරලා බලන්න. ණය නොවි හිතේ සැහැල්ලුවෙන් තියෙන විදිහට සැලසුම් කරලා. ඔන්න මගේ පුංචි යෝජනාව. එහෙම කරලා ඔයාට අප්‍රේල් 15 වෙනිදා 16 වෙනිදාගෙන් පස්සේ හැමදාම සැනසීමෙන් ඉන්න පුළුවන් වෙනවනේ. එහෙම නැත්තම් කාලා බීලා ඉවර වුණා අවුරුද්ද ඉවරයි සත්ත්‍ඤ්ඤ සද්දය හෙන්නෙත් නැහැ කොහත් ගියා යන්න ආපු දිහාකට ඔබ තනි වෙලා නේද අර ණයත් එක්ක. ඔබට සුබ වුණේ නැහැ නේද? යාළුවෝ නෑදෑයෝ වටවුණු වෙලාවට සුබයි කියලා දැනුණට හදවත ඇතුලේ අනේ මේ ණය මං කොහොමද ගෙවන්නේ කියන වේදනාව තියෙනව නේද? මේ මට හිතෙන දේවල් ඔයාටත් හිතෙනවද බලන්නකො මෙහෙම. ඉතින් තෑගි දෙන්න බැරි නම් කෑම බීම වේල් හදන්න බැරි නම් කැවුම් කුකුස්සු යන්න බැරි නම් ඉතින් බැරි නම් මොකද කරන්නේ? බැරි නම් බෑ. පුළුවන් නම් පුළුවන්. ඔයා ලෝකෙට බය වෙලාද ඉන්නේ? බලන්න හොත් තමන්ගේ ආත්ම ශක්තිය පෙරටු කරගෙන මේ තීරණේ අරගෙන මම කියන්නේ තියාගෙන නොදී ඉන්න දෙයක් නන් නෙවෙයි. මම කිව්වේ ඔබට අපහසුවක් තිබේ නම් මේ අවුරුද්ද ඔබේ හිතේ හැටියටම ගෙවන්න. අසහනෙන් ගෙවන්න නැතුව කෑම බීම දෙන්න බැයි නම් ගෙදරට එන කෙනාට හරි ඇල්ලතුරු වීදුරුවකින් හරි සංග්‍රහ කරලා ඔබේ හිත ඇතුලේ සැනසීම තියාගන්න බලන්න. ඔබ මෙච්චර කල්ම හැම සුබ අලුත් අවුරුද්දක් දවසේම කළේ අනුන් සතුටු කරන එකනේ. තියෙනවා නම් පුළුවන් නම් ආර්ථිකේ ශක්තිමත් නම් ගැටලුවක් නැහැ. එහෙම කරන්න ඕන. එහෙම කරන්න තමයි අපි මනුෂ්‍ය ජාතිය පැවතෙන්නේ යුතුයකම් ගුණධර්ම තුල තමයි. නමුත් මගේ යෝජනාව හිතේ අසහනෙන් අපි කියන්නේ බැරි දේවල් නම් කරන්න බෑ. බැරි නම් බෑ. ඒ විදිහට ලෝකෙට බය නොවි ඔබ අවංකවම ඔබට බැරිකමක් තියෙනවා නම් ඔබ පුළුවන් විදිහට මේ අවුරුද්ද සුබ කරගන්න බලමු. පුළුවන් විදිහට සලකමු අපි. සලකලා ඔබ බලන්න හිතට එනවද කියලා මොකක් හරි සැහැල්ලුවක් ඔබ සැලසුම් කරගෙන උණු විදිහට කරොත්ද සැහැල්ලුව එන්නේ මට මෙච්චරයි කරන්න පුළුවන් කියන මතේ ඉඳගෙන කළොත්ද ඔබ හැමදාම සැහැල්ලුවෙන් ඉන්නේ කියලා. ඉතින් ඔයාට හැමතිස්සෙම අපි කතා කරන්නේ ඇතුළාන්ත සැහැල්ලුව. සැහැල්ලුවෙන් ජීවත් වෙන එක නෙමේ අපි හොයන්නේ කරන්නේ. සැහැල්ලුවක් නැතුව හැමදාම අවුරුදු තිබ්බත් බෙර ගැහුවත් රබන් ගැහුවත් ඔබ ඇතුලේ දැවෙනවා නම් කාටද ඒ සැනසීම අහිමි? වටේ අයට ඔබ සැනසීම දෙනවා, hina වෙලා ඉන්නවා, සංග්‍රහ කරනවා, තෑගි භෝග දෙනවා. නමුත් ඔබ ඇතුලෙන් දැවෙනවා නම් ඔබ ඔබටම කරන අසාධාරණයක් නේද? මේකට කිසිම කෙනෙක් දොස් කියන්න අයිතියක් නැහැ. මොකද සමස්ත මනුස්ස ජාතියටම සබාදහමෙන් දුන්නු අති භයානක ව්‍යසනයේ ප්‍රතිඵල විදිහට තමයි ඔබත් අපිත් සියලු දෙනාම තාම අසහනයෙන් මේ ජීවිත අරගෙන යන්නේ.
ඉතින් ඔයා මගේ යෝජනාව චුට්ටක් හිතලා බලන්න. මේ සැරේ ඔබ කරන්න පුළුවන් විදියට කරන්න, ණය නොවි. ඒ ණය ගෙවා ගන්න තියෙන අසහනේ අහකට දාලා පුළුවන් විදියට සලකලා අපි බලමු. ඔයාට එතකොට ඒකේ අවබෝධයකුත් එන්න පුළුවන් නේ. දීර්ඝ කාලීනව හැමදාම ඔබ රාමුව කාවනේ, මෙහෙම කෙරුවා, මේ අවුරුද්දෙත් මෙහෙම කරනවා, මේ අවුරුද්දෙත් දෙන්න ඕන, මේ අවුරුද්දෙත් මම මෙහෙම කරනවා, නැත්තම් නෑ දේව තරහය වෙයි, යාළුවෝ තරහ වෙයි. අනේ ඔය තරහ වෙන්නේ නෑ ඔය කිව්වට. ඉතින් හැමදාම කරපු එකේ හොඳක් ඉතුරු වෙලා තියෙන්න ඕනනේ. දැන් එක සැරයක් බැරි වුණාට ඒක තරහ වෙලත් බැහැනේ. අනික් අතින් ඔයාට දැනගන්න පුළුවන්, ඔයාගේ යාළුවෝ නෑදෑයෝ හරි කවුරු හරි එක මොහොතක් එක අවස්ථාවක් ඔබගෙන් අත ඇරෙද්දි ඒගොල්ලෝ ඔබව අතාරිනවාද කියලා. හොඳම හොඳ අවස්ථාවක් තමයි ඔයාට පුළුවන් වෙලාවේ ඔයත් එක්ක එකට hina වුණු පිරිස, බාහිරේ පිරිස ඔයාට බැරි වෙද්දි ඔයත් එක්ක එකට hina වෙන්න පුළුවන්ද යාලට? යාලා කැමතිද? අන්න එතන ඔබට ජීවිතේට හොඳ අවබෝධයක් ගන්න පුළුවන්. ඔයා බලන්න, ඔයා අසරණ වෙලා බැරි වෙලා ඉන්න මේ සුබ අලුත් අවුරුද්දේ ඔයාට පුළුවන් විදිහට සලකලා බලන්න, කවුරු හරි ඔයාට චෝදනා කරනවද, පනිනවද, තරහ වෙනවද, ඇයි අපිට මෙහෙම මේ අවුරුද්දේ සැලකුවේ කියලා. එහෙම වුණොත් ඔයාට ඔයාගේ ජීවිතේට ලොකු අවබෝධයක් ඒවි. මිනිසුන්ට මෙච්චර කල් මම මේ දේ කළා, මේ අවස්ථාවේ මට බැරි වුණා, එතකොට මට එයාලගෙන් සමාවක් නැත්තම් ඔන්න ඔයාට හොඳ දැක්මක් ඔලුවට එනවා. මිනිසුන් අවබෝධ කරගෙන ඉස්සරහට යන්න. අපි නිතරම උත්සාහ කරන්නේ අපේ බාහිරේ සතුටු කරන්නනේ. අපෙන් එපිට ඔබගෙන් එළියට, ඔබගේ දරුවට, දෙමව්පියන්ට, නෑදෑයට, හිතමිතුරන්ට, ගමට, රටට, ලෝකෙට සතුට ඒගොල්ලෝ සතුටු කරන්න ඔබට බැරුව තියද්දිත් සතුටු කරන එක තමයි අපි මෙච්චර කල්ම කළේ. අපි ආත්ම ශක්තියක් හදාගමු. පුළුවන් නම් පුළුවන්, බැරි නම් බෑ. කරන්න දෙයක් නැහැ. ඉන්න කෙනෙක් ඉඳී, යන කෙනෙක් යාවි. ඔබට ජීවිතේට අවශ්‍ය සුදුසු මිනිසුන් කොහොමත් ඔබ වටේ මරණය දක්වා රැඳිලා ඉන්නවා. අවශ්‍යයි කොහොමත් ඉන්නවා, අනවශ්‍යයි කොහොමත් කැපිලා යනවා. ඒක තමයි මේ දහම, මේක රහසක්, මේක විශ්වයේ පැවැත්මක්, නීතියක්. ඉතින් ඔයාට මම මේ අද යෝජනා කළේ අසහනයකින් තොරව සිංහල අවුරුද්ද ගෙවා ගමු. ඔබ සහනේ නැති වෙන දෙයකට මේ වෙද්දි සැලසුම් කරලා තිබුණොත්, ඔබට මේ වීඩියෝව දැන් අවුරුද්දට කලින් ලැබුණොත්, ඔබ මගේ යෝජනාව හරිද වැරදිද කියලා බලන්න. තව වැඩකුත් තියෙනවා කාන්තා, අපිට අමතක වෙලා තියෙනවා. ඉතින් අපි කවුරුත් රෙදි ගොඩක් කඩයක් ගාවට ගියාම කවුරුත් අපි අතරමං වෙනවා. ඒ අමුතු ලෝකෙක අතරමං වෙනවා. ඒක වරදක් නෙවෙයි. ඒක කාන්තා ඔබෙත් මගෙත් අපෙත් නියම විදිහ. එතකොට අපිට ලාභයි, ලේසි, වාසි කියලා දඩබඩ ගාලා ඇහැට පේන සේරම ටික අරගෙන එනවා. ඉතින් ඔහොම අපි පසුගිය අවුරුදු වල ගෙනාපුවත් තාම තියෙනවනේ. අර අල්මාරියේ තියෙන්නේ අස් කරගන්න බැරි වෙලා තට්ටු පිරීලා තියෙන්නේ සුවඳ ගගහ. අල්මාරියේ දොර වහගන්නත් බෑ සමහර වෙලාවට. දොර අරිද්දි දඩබඩාන් ගාලා රෙදි ටිකක් බිමට වැටෙනව නේද? මම නොදන්න ඔය රහස්. ඉතින් අපි මෙහෙම බලමු. මේ සැරේ ඉතින් අතේ සල්ලි මදි නම් ඔයාගේ අල්මාරියේ තියෙනවනේ අර ඇඳේ නැති රෙදි. මම දන්නවා කාගෙත් අල්මාරි වල තියෙනවනේ. ඉස්සල්ලාම අපි shopping යන්න කලින් මේ සැරේ අලුත් අවුරුද්දට රෙදි ගන්න කලින් අල්මාරිය අස් කරමුද? ඉතින් අල්මාරියේ ඇඳුම් ඔයාගේ ඇඳේ නැති කවදා හරි අඳින්න තියාගෙන ඉන්න රෙදි ටික ඉස්සල්ලාම එළියට අරන් ගොඩ ගහන්නකෝ. ගොඩ ගහලා ඔයා ගොඩාක් ආස ඇඳුම් එකෙන් අරගෙන ඔයාට හදවතින් යාළුවෙකුට හරි නෑදේකුට හරි දෙන්න පුළුවන් කෙනෙකුට දෙන්නකෝ. අන්න ඒ දෙන වෙලාවේ බලන්න හොඳ සිහියෙන් ඔයාගේ ඇතුළාන්තේ පපුවේ ඒ ඇඳුම කාට හරි දෙන වෙලාවේ ඔයාගේ පපුව නිකන් සතුටකින් පිනා යනවා වගේ, නිකන් පිරීලා ඉතිරිලා යනවා වගේ හැඟීමක් එනවද කියලා. ඒ ඇඳුම් ටික කාට හරි දෙනකොට අන්න බලන්න එතන තමයි පිනා යාම. ඒ කියන්නේ පින.
සුපිරිම පිනක් ඒක. එතකොට ඔයාට අඳගන්න බැරි වෙච්ච අලුත් ඇඳුම්, නෙවුම් ඇඳුම් අවුරුද්ද වෙනුවෙන් දුප්පත් කෙනෙකුට හරි අසරණ කෙනෙකුට හරි යාළුවෙකුට හරි කමන්නේ නැහැ. එහෙම දීලා අල්මාරිය අපි අස් කරගෙනම යමුද shopping යද්දී. ඔක අස් කරද්දී ඔයාට දැනෙයි ඒත් අර විදිහටම සල්ලි තියනවා නම් ගැටලුවක් නැහැ. මම මේ නිතරම කතා කරන්නේ අතේ සල්ලි නැතුව මේ අවුරුද්ද සුබ කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ ඉන්න අපේ කාන්තාවන්ට මේ යෝජනාව කරන්නේ. ඉතින් අපි රෙදගොඩේ අතරමං වෙන්න කලින් අපි ගෙදරින් සැලසුම් කරලා දරුවන්ට දෙන්න ඕන, මෙහෙම දෙන්න ඕන කමන්නේ. ඒගොල්ලන්ට දෙමු අපි. මම කියන්නේ ඔබේ අල්මාරිය අනිවාර්යෙන්ම ඇඳපු නැති ඇඳුම් ගොඩ ගැහිලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයාට ගන්නම විදිහක් නැත්නම් ඒ ඇඳපු නැති එකක් අලුත් කියලා අපි මනසට දාගෙන අලුතින් අපිට මේ අවුරුද්දේ අඳින්නත් පුළුවන් නේ. අලුතින් දන් දෙන්න පුළුවන්, අලුතෙන් අඳින්න පුළුවන්. ඉතින් මේ වගේ දේවල් අලුත් අදහස් තමයි. ඔයාට අකමැත්තක් නම් මේ අදහස අහක දාන්න පුළුවන්. මේ අදහසට කැමති නම් ඔබට පිළිගන්නත් පුළුවන්. පිළි අරගෙන සහනේ සැහැල්ලුව හදවතේ පුරෝගන අවුරුද්ද සුබ කරගන්නත් පුළුවන්. ඉතින් තව දේවල් තියෙනවා සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන දේවල් තමයි අපි මේ චුට්ට කතා කරන්නේ. ඒ සැහැල්ලුව තුල තමයි ආධ්‍යාත්මයට ලං වෙන කෙටි මාර්ග පවතින්නේ. ඉතින් මේ අලුත් අවුරුද්ද සුබ කරගන්න ඔයා බය නැතුව ආත්ම ශක්තියෙන් ඔයාට පුළුවන් මට්ටමේ. හැබැයි මං කියන්නේ ලෝභ වෙන්න නෙමෙයි, තියාගෙන නොකරන්නත් නෙමෙයි. වෙනදා මේ ලෝකෙට ඔයා සංග්‍රහ කරපු විදිහට අවුරුද්ද ගෙවපු විදිහටම ගෙවා ගන්න බැරුව අතේ මුදල් නැතුව අසහනේ මිරිකි ණයක් අරගෙන අවුරුද්ද ගෙවලා පස්සේ ණය ගෙවා ගන්න කියන අදහසින් හිතේ ප්‍රශ්නයක් ඉතුරු කරගෙන අසාර්ථකව සුබ අලුත් අවුරුද්දක් ගෙවන්න ඔබ ඉන්නවනම් ඔබට මේ වීඩියෝ එක හරිම වැඩක් ගන්න පුළුවන් වේවි. එහෙම කියලා මම හිතනවා. ඉතින් අපි වතුර වීදුරුවකින් මිනිස්සෙකුට සංග්‍රහ කරා කියලා බැරිම වෙලාවක කිසිම මනුස්සකමක් තියෙන කෙනෙක් ඒක ප්‍රතික්ෂේප නොකළ යුතුයි. ඇත්තටම හදවතින් දෙන වතුර වීදුරුව අර දෙන දුක් විඳ අසහනෙන් උයපු කැවුම් පිඟානට වඩා වටිනවා. අපි නිතරම අපේ හිත, මනස, අභ්‍යන්තරයේ හදවත ඒකත් එක්ක ඒකාත්මික වෙලා අවංකවම හෘද සාක්ෂියෙන්ම ජීවත් වෙන්න උත්සාහ කරමු. ඉතින් මේ හදිස්සියම අලුත් අවුරුද්ද මතක් වෙලා මේ කොහා හැමතිස්සෙම කෑ ගහ කියනවා මෙන්න මේ පණිවිඩය ඔයාලට කියන්න කියලා. ඉතින් ඔන්න මං කොහා කියපු පණිවිඩේ අවුරුද්ද වෙනුවෙන් අද නිල්හසේ චාරිකාව ඔස්සේ ඔබට ඉදිරිපත් කළා. ඔබ මේක කියවලා බලලා කැමති නම් පුළුවන් නම් ඔබට අදාළ නැත්නම් එහෙමයි, අදාළ නම් ඒත් එහෙමයි. කොහොම හරි කමන්නේ. ඉතින් ආයිත් හමු වෙන්න. අදට ආයුබෝවන්. ඔබට සුවද දවසක් වේවා.